එකට ගොඩක් views comments හාර්ෂ් ඇවිල්ලා තිබ්බ නිසා මං හිතුවා පෙට්ස්ලා ගැන වීඩියෝ එකක් කරත් ඔයගොල්ලෝ ගොඩක් කැමති වෙයි කියලා. එතකොට මම ඩොක්ටර් ප්‍රසාෂිනී ෆර්නෑන්ඩෝ අයිරෝ වෙටනරි ක්ලිනික් එකේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම අද ඇඩ්‍රස් කරන්න හිතුවේ අපි අපේ ක්ලයන්ට්ස්ලා ගොඩක් ඔන්න දෙන ප්‍රශ්නයක් ගැන. ඒ කියන්නේ පෙට් කෙනෙක් ගත්තට එයාව හදාගෙන යනකොට මගදී ගැටලු ඇති වෙනවා. ඒ කියන්නේ පෙට් කෙනෙක් ගන්න කලින් අපි මොනවද සලකා බැලිය යුතු කරුණු කියන එක තමයි මම අද කතා කරන්න හිතුවේ. මෙතන මම පොඩි පොයින්ට්ස් 10ක් නෝට් ඩවුන් කරගෙන තියෙනවා. ඉස්ලාම් එක තමයි අපි බලු පැටියෙක් හරි පූස් පැටියෙක් හරි මේක ගොඩක්ම අදාළ වෙන්නේ බලු පැටවුන්ට තමයි. බලු පැටියා ගන්න කලින් එයාගේ මොන බ්‍රීඩ් එකක්ද ඔයාට හරියන්නේ කියන එක බලන්න. ඒ කියන්නේ ඔයාගේ වැඩත් එක්ක ඔයාගේ ගෙදර තියෙන ඉඩ ප්‍රමාණය, ඒතරගේ ඇතුලේ තියාගන්න පුළුවන් ගේ එලින් තියාගන්නවද බලු පැටියාව කියන ඒ කරුණු අනුව සහ ඒ බ්‍රීඩ් එකට යන වියදම අනුව ඔයාට ගැලපෙන බ්‍රීඩ් එක ඔයාට පුළුවන් ඔයාගේ ළඟම ඉන්න පශු වෛද්‍යවරයා වෙට් සර්ජන් එක කතා කරලා මේ ඔයාට හරියටම ගැලපෙන බ්‍රීඩ් එක මොකක්ද කියලා ඉස්සෙල්ලාම තෝරගන්න. එතකොට ඒකේ දැන් හොඳ බ්‍රීඩ් එක එක්කෙනෙක් ගන්නවා නම් අපිට යම්කිසි මුදලක් වැය කරන්න වෙනවා. එතකොට ඒ මුදල ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම මම ගොඩක් කැමතියි අපේ දේශීය බලු යාළුවන්ව ඇඩප්ට් කරගන්න පුළුවන් නම් ඔයාලට වැය වෙන වියදම සහ යොමු කරන්න ඕන කාලය ටිකක් අඩුයි අනික බ්‍රීඩ්ස් වලට සාපේක්ෂව. දෙවෙනි කාරණේ තමයි ඔයා ගන්න බලු පැටියට ඔයා කොහෙද ඉන්න දෙන්නේ. ඒ කියන්නේ කේජ් එකක් හදනවද? ඒතර කේජ් එකට හදන්න ඉඩ තියෙනවද? කේජ් එකට යන වියදම මොකක්ද? ඒතර ඒක එයාට සාමාන්‍යයෙන් අපි දකිනවා පොඩි කේජස් වල බලු යාළුවන්ව හිර කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ස්ට්‍රෙස් වෙලා ලෙඩ වෙනවා. එක එක රෝගාබාධ වලට යොමු වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලාම බලු පැටියා ගෙනල්ලා කූඩුවක් හදන්න තැන් හොයන්න කලින් කූඩුවක් හදනවද, කූඩුව තියන්නේ කොහෙද, ඒ වගේ දේවල් ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඊළඟට තුන්වෙනි එක තමයි එයාට අවශ්‍ය කරන තියනවා. දැන් අපිටත් ඕනනේ පිඟාන් කෝප්ප කන්න බොන්න ඒ වගේ බලු පැටියා ගෙනල්ලා පිඟානක් හොයනවට කලින් එයාට ඕන පිඟාන වතුර දෙන්නේ මොකේද, ඒ වගේ එයාට නිදා ගන්න තැනක්, ඒ වගේ දේවල් ගැනත් අවධානය යොමු කරන්න. එතකොට ඊළඟ එක තමයි දැන් අපි ගොඩාක් දැන් ඉස්සරට වඩා සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම තියෙනවා බලු යාළුවෙක් පූස් යාළුවෙක් හදාගන්නේ කොහොමද කියන එක. ඒ වුණාට තාම ගොඩක් කට්ටිය දන්නේ නැහැ සති දෙකක් වගේ අඩුම වයසකදී පණු බෙහෙත් දෙන්න පටන් ගන්න ඕන කියලා. බලු යාළුව පූස් යාළුව චූටි බබාලා මේ ගොඩක් මරණයට පත් වෙන හේතුවක් තමයි පණු ගහනේ වැඩි වෙලා යාළගේ ඇතුළේ තියෙන පණුව ගාන වැඩි වෙලා. එතකොට සති දෙක වැනි කාලයේදී අපි එයාලට පණු බෙහෙත් දෙන්න ඕන. ඒට අමතරව සති දෙකෙන් දෙකට මාස 3 දක්වා පණු බෙහෙත් දෙන්න ඕන. ඒ වගේ ඒ කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟ විශේෂතම කාරණය තමයි පස්වෙනි කාරණය ඒගොල්ලන්ගේ එන්නත්කරණය. දැන් අපි දන්නවා ජල බීජිකාව එහෙම නැත්නම් පිස්සු බලු රෝගය. ඒකට ගොඩක් කට්ටිය බෙහෙත් විද ගන්නවා මොකද හැපුවොත් එහෙම ප්‍රශ්නයක් වෙන නිසා. ඒකේ
පූස් යාළුවන්ට ජල පීඨිකාවය විදින්න ඕනි කියන එක තාම කට්ටිය ලොකුවට දැනුවත්කමක් නැහැ. මොකද පූස් යාළුවෙක් බලු යාළුවෙකුට වඩා ඔයාව හපන්න හූරන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ නිසා පූස් යාළුවන්ටත් ජල පීඨිකාව විදින්න. ඒ වගේම බලු යාළුවන්ට පාවෝ DHL ඒ වගේම පූස් යාළුවන්ට ට්‍රයිකැට් යන එන්නත් විදින්න ඕන. එතකොට ඔයාගේ පශු වෛද්‍යවරයා එක්ක කතා කරලා ඔයාගේ වෙට් ඩොක්ටර් එක්ක කතා කරලා මේ මූලික මුල අවුරුද්දේදී යන වැක්සින් වල කොස්ට් එක අවුරුදු දෙකෙන් අවුරුද්දට වැය කරන්න ඕන කොස්ට් එක සාමාන්‍යයෙන් දල වශයෙන් ඔයා හදලා බලන්න ඔයාට මේක ස්පෙන්ඩ් කරන්න පුළුවන්ද කියලා. ඊළඟ එක තමයි අපි ගොඩක් දකින බලු යාළුවන්ගේ ප්‍රශ්නයක් තමයි කිනිතුල්ල මැක්කෝෙන් හින්දා ආසාදනය වෙලා එක්ක සමේ රෝග ඇති වෙනවා නැත්තම් කිනිතුළු උණ වගේ රෝග ඇති වෙනවා. මේ නිසා හරියට කාලෙන් කාලයට එයාලට කිනිතුල්ලෝ ඉන්නවද කියලා බලලා ඒ කිනිතුල්ලන්ට මැක්කන්ට අවශ්‍ය කරන බෙහෙත් යොදා ගන්න ඕන. ෂැම්පූ හරි වගේ ඒවා හරි කිනිතුල්ලන්ට යොදන බෙහෙත් වගේ ඒවා කරන්න ඕන. ඒ වගේම බලු යාළුවන්ගේ පුරුෂ යාළුවන්ගේ සම පිළිබඳව ගොඩක් කෙයා කරන්න ඕන. ඒගොල්ලෝ සමේ රෝග වලට ගොදුරු වෙන සම්භාවිතාවය වැඩි. ඒ ගොඩක්ම හේතුවක් තමයි අපේ කට්ටිය දවස් ගානේ සබන් දාලා හොඳට නාවනවා කුණු යන්න කියලා. හැබැයි මේක එයාලට නරක විදිහට බලපානවා. එතකොට අපි දැනගන්න ඕන සතියකට එක සැරයක් වගේ තමයි ෂැම්පූ එකක්. ෂැම්පූ එකක් කිව්වත් මිනිස්සුන්ගේ ෂැම්පූ එපා. එයාලටම අදාළ ෂැම්පූ එකක් යොදාගෙන සතියකට සැරයක් වගේ තමයි එහෙම හොඳට නාවන්න පුළුවන්. අනිත් වෙලාවට අපි නිකම් වතුරෙන් වගේ හොද ගන්න පුළුවන්. දැන් කාලේ තියෙන වෙට් වයිප්ස් වගේ වලින් වයිප් කරන්න පුළුවන්. ඒ වගේ සම පිළිබඳව අවධානය යොමු කරන්න ඕන කාරණේ මතක තියාගන්න. ඊළඟ එක තමයි ඒගොල්ලන්ට අවශ්‍ය එක්සර්සයිස්. දැන් ඔයා බලු යාළුවා ගත්තට පස්සේ එයා චුටි කාලේ නම් ගේ ඇතුලේ වගේ දඟලලා දුවලා සෙල්ලම් කරලා ඉන්නවා. හැබැයි ලොකු වෙනකොට එයාට ඕන එක්සර්සයිස් කරන්න ඕන ස්පේස් එක වැඩි වෙනවා. එතකොට ඔයාට එයාව කූඩුව ඇතුලේම තියලා තියන්න බෑ. අඩු ගානේ දවසකට සැරයක්වත් පැය කිහිපයක් හරි එයා එක්සර්සයිස් කරන්න ඕන. නැත්තම් එයාගේ නියපොතුවල ප්‍රශ්න ඇඟේ වෙනත් රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. එයා ස්ට්‍රෙස් එකට වෙලා වෙන රෝගාබාධ වලට යොමු වෙන්නත් පුළුවන්. ඒ නිසා එක්සර්සයිස් කරන්න තියෙන ඉඩ කොහෙද එක්සර්සයිස් කරන්නේ ඒව ගැනත් සැලකිලිමත් වෙලා හිතන්න කලින්. ඊට පස්සේ එයාගේ කෑම දෙන එක. දැන් අපි චූටි කාලේ බලු යාළුවෙක් ගත්තාම චූටි බාලු බබෙක් ගත්තාම පූස් බබෙක් ගත්තාම එයාට ළඟ ළඟ කෑම දෙන්න ඕන. දැන් ඔයා උදේ වැඩට ගිහිල්ලා හවස එන එක්කෙනෙක් නම් කෑම දෙන්න එක ප්‍රශ්නයක් වෙනවා චූටි යාළුවෙක් ගත්තොත්. ඒක නිසා ඔයාගේ ෂෙඩියුල් එකත් එක්ක කෑම දෙන එක ඒ විදිහ ඉස්සෙල්ලා හිතලා බලන්න. අනික තමයි ඔයා ගෙදරින් කොහේ හරි පිටත යනවා නම් ඒ බලු යාළුවාව පූස් යාළුවාව කොහොමද බලාගන්නේ? කවුද බලාගන්නේ? ඔයාට අරන් යන්න පුළුවන්ද? නැත්නම් කවුරු හරි ඉන්නවද යාව තියලා යන්න? නැත්නම් බෝඩින් හවුස් තියනවා ඒගේ තැනක් තියනවද? ඒ ගැනත් බලු යාළුවෙක් පූස් යාළුවෙක් ගන්න කලින් හිතලා බලන්න. මේ කාරණා 10 මූලිකව මම මේ දැන් හිතමු ගමන් නෝට් ඩවුන් කරගෙන ඔයාලට කියන්න හිතුවේ මේ කාරණා 10 ගැන ඔයාලා සැලකිලිමත් වුණොත් ඔයාට බලු යාළුවෙක් පූස් යාළුවෙක් සතුටින් හදාගන්න පුළුවන්. ඔයාගේ ඒ යාළුවත් සතුටින් ඉන්නවා ඔයත් එක්ක. මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙයි කියලා. කමෙන්ට් කරන්න වෙන මොනවා හරි දැනගන්න ඕනේ නම්. බයි බයි.